Mathematics is a skill to experience. සමහර පේරන්ට්ස්ලා හිතන් ඉන්නේ mathematics කියලා කියන්නේ addition, subtraction, division, multiplication ඒ වගේ දේවල් විතරයි කියලා. නමුත් mathematics කියලා කියන්නේ it's life. Mathematics is everywhere. It's a skill to experience. So ඕගොල්ලන්ට මම අද කියලා දෙන්න යන්නේ පේරන්ට්ස්ලා විදිහට පොඩි tips ඕගොල්ලන්ට කොහොමද ඕගොල්ලන්ගේ ළමයිට උදව් කරන්න පුළුවන් maths ගොඩක් easy කර ගන්න කියලා. දැන් අපි ක්ලාස් රූම් වල ළමයින්ට උගන්වනකොට අපි ප්‍රැක්ටිකලි දකිනවා ළමයින්ට කිසිම අවබෝධයක් නැහැ. කිලෝග්‍රෑම් කියන්නේ මොකක්ද? ග්‍රෑම් කියන්නේ මොකක්ද? ලීටර්ස් කියලා කියන්නේ මොකක්ද? මිලිලීටර්ස් කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම change money අපි මොන හරි purchase කරනකොට ඒකට සල්ලි දෙන්නේ කොහොමද? change money ගන්න කොහොමද? ඒ වගේම අපි clock reading කරාට පස්සේ clock එකක් read කරන්න හරියට කියලා දුන්නාට පස්සේ ඒක කොහොමද දිගටම ඒක ප්‍රැක්ටිස් කරන්නේ ඒ දේවල් ගැන ළමයින්ට තියෙන අවබෝධය අඩුයි කියලා පේනවා. ඒ වගේම කිලෝමීටර්ස්, මීටර්ස් ඒව මොනවද මොකක්ද වෙනස කියලා එක්ස්ප්ලেইন කරන්න ඇත්තටම white board එකකටයි white board markers වලටයි අපි කරන පොඩි classroom activities වලටයි බෑ. එතකොට වැඩිම වෙලාවක් ළමයි ඉන්නේ ඔයගොල්ලොත් එක්කනේ. ඒතර ඔයගොල්ලන්ට තමයි ගොඩාක්ම ළමයිට උදව් කරන්න පුළුවන් මේවා ප්‍රැක්ටිකලි කොහොමද මේවා යූස් කරන්න කියලා දෙන්න. ඒතර ස්පෙෂලි දැන් ඔයගොල්ලෝ කොහොමද සතියකට දෙපාරක් තුන් පාරක් යනවනේ සුපර් මාකට් නැත්නම් කඩේකට යනවනේ. එතකොට ළමයිත් එක්ක යන්න. ගිහිල්ලා ඒගොල්ලන්ට පෙන්නන්නේ මේ ග්‍රෑම්ස් කියලා කියන්නේ මොකක්ද? කිලෝග්‍රෑම්ස් කියලා කියන්නේ මොකක්ද කියලා. එක අතකට 1 kilogram sugar packet එකක් දෙන්න, අනිත් අතට 500 grams sugar packet එකක් දෙන්න. අහන්න මොකක්ද බර වැඩි කියලා. ඒතර ගොඩාක් වෙලාවට primary students හිතන් ඉන්නේ ඒගොල්ලෝ දන්නවනේ 500 කියලා කියන්නේ 500 is bigger than 1 කියලා. එතකොට when it comes to an exam ඒගොල්ලෝ හිතනවා 500 grams කියන එක බර වැඩි 1 kilogram වලට වඩා කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් එක අතකට 1 kilogram sugar packet එකක් දීලා අනිත් අතට 500 grams sugar packet එකක් දීලා මොකක්ද වැඩිපුර බර? ඒ difference එක ඒගොල්ලන්ට feel වෙන්න ඉඩ අරින්න. 1 kilogram බර වැඩි 500 grams වලට වඩා කියලා ඒගොල්ලන්ටම දැනගන්න ඒගොල්ලන්ටම feel වෙන්න opportunity එක දෙන්න. ඒ වගේම සුපර් මාකට්ස් වල හරි ගෙදර හරි 1 liter water bottle එකක් 500 ml water bottle එකක් දීලා 1 liter කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද 500 ml කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද ඒ වගේ මොකක්ද වැඩි මොකක්ද අඩු කියලා ඒගොල්ලන්ටම ෆීල් වෙන්න ඒගොල්ලන්ටම එක්ස්පීරියන්ස් කරන්න ඉඩ දෙන්න. එතකොට ඒගොල්ලෝ 1 liter ඒ වගේම 500 ml 250 ml 100 ml ඒ වගේ වෙනස ඒගොල්ලන්ටම ඒගොල්ලෝ දැනගන්න. ඒ වගේම ඔයගොල්ලෝ කොහේ හරි දුර ගමනක් යනකොට සයින් බෝඩ්ස් පෙන්නන්න. දැන් මෙතන ඉඳලා කැන්ඩි වල 10 කිලෝමීටර්ස් තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ට ෆීල් වෙනවා 10 කිලෝමීටර්ස් කියලා කියන්නේ කොච්චර දුරක්ද කියලා. ඒ වගේම අපි ගෙදර ඉඳලා ටවුමට 1.5 කිලෝමීටර්ස් තියෙනවා. එතකොට ඒගොල්ලෝ තේරුම් ගන්නවා 1.5 කියලා කියන්නේ කොච්චර දුරක්ද කියලා. 1.5 කිලෝමීටර් කියන්නේ කොච්චර දුරක්ද කියලා ඒගොල්ලන්ටම දැනෙනවා. එතකොට අපිට හරිය ලේසි ක්ලාස් රූම් එකකදී මේක ඒගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා දෙන්න. තවත් අපි ටීචර්ස්ලා විදිහට ප්‍රයිමරි ටීචර්ස්ලා විදිහට අපිට තියෙන ලොකුම අමාරු concept එකක් තමයි change money කියන එක කියලා දෙන්න. ඒතර සල්ලි කොහොමද ගන්න කියන එක කියලා දෙන්න. එතකොට ඔයගොල්ලෝ පුළුවන් ළමයින්ට රුපියල් 100ක් හරි 500ක් හරි පොඩි ගාණක් දීලා එක්ක චොක්ලට් එකක් නැත්නම් සෙල්ලම් බඩුවක් කඩේකින් අරගන්න දෙන්න. එතකොට ඒකට සල්ලි පේ කරන හැටි, change money අරගන්න හැටි ඒගොල්ලොන්ටම කරන්න අවස්ථාවක් ලබා දෙන්න. එතකොට අපිට ක්ලාස් රූම් එකේදී හරි ලේසි ඒගොල්ලන්ට මේ concepts කියලා දෙන්න. අපි ක්ලාස් රූම් එකේදී activities කරනවා, පොඩි කඩවල් දානවා, මේ බෝරු සල්ලි හදාගෙන ඒව purchase කරනවා, ඉතුරු සල්ලි දෙනවා, ඒව කරනවා. නමුත් ඒගොල්ලොම ඇත්ත life එකේදී ඒව practice කරාම ඒගොල්ලන්ට හොඳ idea එකක් එනවා කොහොමද මොකක්ද මේ concept එක කියලා. ඒ විතරක් නෙවෙයි clock reading කියන එක ගන්න ඒ වගේ. සමහරට අපි classroom එකේ clock reading time එක කරාම ඒගොල්ලන්ට හොඳට ඒ වෙලාවට time එක read කරන්න පුළුවන්.
ටයිම් එක කියන්න පුළුවන්. හැබැයි ආපහු තව සතියකින් දෙකකින් ඇහුවම බැහැ. So it's a matter of practice. හැම වෙලාවෙම සාමාන්‍යයෙන් දවසට දෙපාරක්වත් පුතේ වෙලාව කීයද කියලා අහන්න අමතක කරන්න එපා. බැරි වෙලාවත් වැරදිට වෙලාව කිව්වොත් ඒ වෙලාවෙම ඒක නිවැරදි කරලා දෙන්න. ඒ විදිහට පේරන්ට්ස්ලා විදිහට ඕගොල්ලන්ට මේ මැත්ස් වලට ඒගොල්ලන්ටත් නොදැනීම ඉන්ට්‍රෙස්ටිං විදිහට උදව් කරන්න පුළුවන්.